මහානායක හාමුදුරන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය මහානායක හාමුදුරන් වහන්සේලා විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිලිට අරගෙන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් ඉදිරිපත් කරන කලින් අපි උන්වහන්සේලා හමු වෙලා විශේෂයෙන් මමත් හර්ෂ නානාකාර අධිකරණ ඇමතුමත් කරුණු පැහැදිලි කිරීමක් කරා. අපේ පැත්තෙන් අපි අදහස් දක්වුවා. ඒතර අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයේ මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත සංශෝධනය ගෙනෙන කලින් උන්වහන්සේලාට මේ කරුණු ඉදිරිපත් කරන අපි යනුව අස්කිරි මල්ලතු සහ රාමාන්‍ය මහානිකායන් වල අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට කරුණු ඉදිරිපත් කරා. අපිට අමරපුර මහානායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න පුළුවන්කම ලැබුණේ ඊට පස්සේ ඉතින් උන්වහන්සේලා කරුණු පැහැදිලි කරාට පස්සේදී විශේෂයෙන් අපි ඒ කරුණු පැහැදිලි කිරීම සිදු කරේ මේ විශ්‍රාමන වයස ගැන පමණක් නොවේ. අපි මේ සමස්ත යුක්තිය පසලීමේ ක්‍රියාවලිය මේ නඩු අඩු කර ගැනීමේ ක්‍රියාවලිය නඩු කටයුතු කඩනම් සහ විධිමත් කර ගැනීම කාර්යක්ෂම කර ගැනීම ක්‍රියාවලිය කියන සමස්ත ක්‍රියාවලිය තුල රජය කරමින් ඉන්නේ මොකද්ද කියන එක. ඒ අනුව අපි අධිකරණ පද්ධතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරයේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ අධිකරණ සේවා කොමිසමේ බඳවා ගැනීම කටයුතු වේගවත් කළ තියෙන ආකාරය, ඒවයි පුරප්පාඩු පිරීමට කටයුතු කරන ආකාරය, අධිකරණ සංඛ්‍යාව මහාධිකරණ සහ වැඩිකරණට සහ අභියාචනාධිකරණ නඩු ඇසීම් රටේ තැන් තැන් වල ආරම්භ කරන්න කටයුතු කරන ආකාරය, මේ ආයතන තුල කරන ඩිජිටල් ව්‍යාපෘති ඔබ අහුවාගේ මේ නඩු කටයුතු වේගවත් කිරීම සඳහා බාධාකාරී වන සහ ප්‍රමාද වන 50 සංශෝධනයන්, අලුත් බන්ධනාගාර ඉදිකිරීම සහ බන්ධනාගාර පහසුකම් වැඩි කිරීම, අලුත් අධිකරණ ඉදිකිරීම සහ අධිකරණ පහසුකම් වැඩි කිරීම, රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ වාහන මිලදී ගැනීම සහ උපකරණ මිලදී ගැනීම, පුද්ගලයන් බඳවා ගැනීම වැඩි කිරීම, විනිසුරුවන්ගේ දීමනා, නිල නිවාස පහසුකම් වැඩි කිරීම, ඒ වගේම විනිශ්චයකාරවරුන්ගේ මේ පුහුණු සහ ධාරිතා සංවර්ධනය සහ විශ්‍රාමන අවශ්‍ය වැඩි කිරීම. ඒ සියලු දේවල් සම්බන්ධයෙන් අපි අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ග පිළිබඳව අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට අපි කරුණු ඉදිරිපත් කරා. ඉතින් උන්වහන්සේලාට කවුරු හරි කණ්ඩායමක් කියලා තිබුණා මේ එක් පුද්ගලෙක් ඉලක්ක කරගෙන තමයි මේ විශ්‍රාම යන වයස සංශෝධනය කරන්න යන්නේ කියලා. අපි කියන්නේ මේ සමස්ත ක්‍රියාවලියක් ඇතුලේ මහේස්ත්‍රාත් වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දක්වා 400ක් පමණ වන සමස්ත විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස තමයි අවුරුදු දෙකකින් දීර්ඝ වෙන්නේ කියන එක උන්වහන්සේලා ඒකට සාවධානව එහුම්කන් දීලා ඒ අනුව ජනතාවගේ නඩු කටයුතු ඉක්මන් වෙනවා නම් ඒ කාර්යක්ෂම වෙනවා නම් ඒ විධිමත් වෙනවා නම් ඒ ඵලදායී වෙනවා නම් සහ ජනතාවට තිබෙන පීඩනය අඩු වෙනවා නම් සහ යුක්තිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය වැඩි වෙනවා නම් ඒ සියලු කටයුතු පිළිබඳව කැමැත්ත පළ කරලා ආශිර්වාද කළා. ඕක තමයි සිදු වුණු දේ. ඔය ලිපිය සම්බන්ධයෙන් තියෙන කාරණයක් අහන්න ඕනේ. ඇමතුමා මහානායකවරුන්ගේ ලිපිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරාද මොකද්ද දැන් ආණ්ඩුවේ ස්ථාවරයේ සම්බන්ධයෙන්? ඔබතුමා ලිපිය සම්බන්ධයෙන් කාරණයක් සාමාන්‍යයෙන් එතුමා මේ කරුණාකරන ප්‍රශ්න අහන්න දෙන්න සාමාන්‍යයෙන් ඔයගේ ලිපියක් නිකුත් කරාම ත්‍රිනිකායක මහානායක හිමිපාණන් වහන්සේලා ඒක මාධ්‍යයට නිකුත් වෙනවා. එතකොට ඒක සමහරක් වෙලාවට ත්‍රිනිකායක මහානායක හිමිපාණන් වහන්සේලාගේ ලේකාධිකාරී ගරු ස්වාමින් වහන්සේලාගේ පැත්තෙනුත් ඒ ලිපිය මාධ්‍යයට නිකුත් වෙනවා. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරාම ජනාධිපති මාධ්‍යංශයෙන් පවා එහෙම නිකුත් වෙන අවස්ථා තියෙනවා. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ලිපිය ඇයි එහෙම නිකුත් උනේ නැත්තේ? ඒ ලිපියේ දැන් ඔබතුමා කියනවනේ ඊට පස්සේ අපි ගිහිල්ලා මහානායක හඳුරුවෝ මුණ ගැහුණා කියලා. උන්වහන්සේලාට වැරදි අවබෝධයක් කවුරු හරි ලබා දීලා ඒ ලියුමේ උන්වහන්සේලා තියෙන සඳහන් කරලා තියෙනවද මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා හරි. ඔබතුමාලා ගියාට පස්සේ නේද මේ ලිපිය නිකුත් කරේ? ඔබතුමා ගියාට පස්සේ ලිපිය රෙවුවා කියලා කිව්වේ. ලිපිය ඔබතුමා කිව්වා ලිපියේ සඳහන් කරුණු පස්සේ ඔබතුමා කිව්වේ ලිපිය ලැබුණා කියලා. ඒ ලිපිය අඩංගු කරුණු මොනවද ඇමතුමා? ලිපිය නිකුත් කරා කියලා කිව්වට ලිපිය නිකුත් කරලා ඔබ දැක්කේ නැහනේ. ඒ ලිපියේත් අඩංගු කරුණු සමහර තවත් පාර්ශ්ව ඉදිරිපත් කර කරුණු සියල්ල සැලකිලිපත් වෙලා තමයි රජයක් හැඩ අපි තීන්දුව කරා. ජනපතිතුමා උපදේශ පරිදි ගිහිල්ලා උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනවා. අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ උන්වහන්සේලා මොකද කිව්වේ කියන එක ගැන ඔබ මාධ්‍ය හරහා දැක්කා. ඒ අනුව තමයි කටයුතු සිදුවෙමින් පවතින්නේ. ඔය මහානායක හඳුරුවන් උන්වහන්සේලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපේ රටේ මේ සෑම දෙයකටම ඉතා වැදගත්ම පාර්ශවයන්නේ. විපක්ෂයේ කණ්ඩායම උන්වහන්සේලා මුණ ගැහෙන්න ගියාම උන්වහන්සේලා ඒ දක්වන අදහස් බැලුවාම උන්වහන්සේලා මේක එවැනි පැහැදිලි කිරීමක් කරන්න අපේ ලිපියක් ගැන කියලා උන්වහන්සේලා කියනවා. එතකොට දැන් ඔබතුමා මේ ලිපිය දැක්කද? දැන් හර්ෂ නානායකකාර ඇමතුමා පාර්ලිමේන්තුවේදී කියනවනේ මේ මේකක් මම දන්නෙත් නැහැ ජනාධිපතිතුමාලා ඉදිරිපත් කළාද කියලා දන්නෙත් නැහැ කියලා කියනවා. දැන් ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න හොඳ නැද්ද මීට වඩා රජයට? නෑ ඒක මට නෙමෙයි ජනාධිපතිතුමාට යෙව්වේ හර්ෂ නානායකකාර ඇමතුමාටත් නෙවෙයි. ඉතින් ජනාධිපතිතුමා එහි අදහස් සැලකිලිට අරගෙන තමයි අපිට ඒ අනුව උපදෙස් ලබා දුන්නේ. ගිහිල්ලා උන්වහන්සේලා හමු වෙලා මේ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න කියලා අපි යන කටයුතු කළා.